ආයුබෝවන් ජීවිතයේ ආධ්‍යාත්මික සුවය සොයන ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ channel එකෙන් ඔබට ජීවිතයේ කලාතුරකින් අහන්නට දකින්නට ලැබෙන ඉතාමත් වටිනා කියන දේවල් රාශියක් ඉගෙන ගන්න අවස්ථාව හිමි වෙනවා. ඇත්තටම භාවනාව කියන්නේ මොකක්ද? ඇයි අප භාවනා කළ යුත්තේ? භාවනාව තුළින් අපට මොනවද ලැබෙන්නේ? අධිමානසික හැකියා ඇත්තක්ද? ඉතින් මේ වගේ ප්‍රශ්න ඔබටත් නිරන්තරයෙන් එනවා ඇති. ඇත්තටම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ වගේ වීඩියෝ 1000ක් කරත් මදි වෙයි. ඒ තරම් පුළුල් සහ ගැඹුරු ශාස්ත්‍රයක් තමයි මේ භාවනාව කියන්නේ. කොහොම නමුත් මම ඔබට එක දෙයක් කියන්නම්. මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි ජ්‍යොතිෂය, නාඩි වාක්‍ය, ආයුර්වේදය වගේ තාමත් ගැඹුරු ශාස්ත්‍ර මේ ලෝකෙට දායාද වෙලා තියෙන්නේ මේ භාවනාව අන්තයටම ප්‍රගුණ කරපු ඍෂිවරුන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන්. හරි, අපි වැඩි කතා බහක් නැතුව එනම් වැඩේට බහිමු. අතරම මේ භාවනා වර්ග ගොඩාක් තියෙනවා. බෞද්ධ භාවනා, කුණ්ඩලිනී භාවනා, කසින භාවනා, ඒ වගේම විවිධ යෝගීන් විසින් විවිධ කාලවලදී හඳුන්වා දුන් විවිධ භාවනා ක්‍රම ආදී වශයෙන් විශාල පරාසයක විහිදෙන භාවනා ක්‍රම රාශියක් පවතිනවා. නමුත් මම ඔබට මුලින්ම සරල සහ ඉතාමත් ප්‍රතිඵලදායක ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි භාවනා ක්‍රම තමයි මුලින්ම උගන්වන්නේ. මේ වීඩියෝ මාලාවේ පසුවට ඉහළ තලවල කුණ්ඩලිනී භාවනා සහ ආශ්‍රිත 7 අභ්‍යාස ආදිය ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. අධිමානසික හැකියාව ලබා ගන්නේ කොහොමද? සහ ඒවා භාවිතා කරන්නේ කොහොමද? ආදිය අපි ඉදිරියට කතා කරමු. හරි. මූලික වශයෙන් ගත්තාම ඔබ විවිධාකාරයේ පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. සමහර අය ඉන්නවා සංසාරයේ පුරුද්දක් විදිහට භාවනාව යම් තාක් මට්ටමකට හෝ ප්‍රගුණ කරපු අය. ඒ වගේම එහෙම පුරුද්දක් නැති අයත් ඉන්නට පුළුවන්. මේ ඔක්කොටම හරියන විදිහට භාවනාවේ මූලික අභ්‍යාසයක් මම ඔබට මුලින්ම උගන්වන්නම්. මේ ඔබ එක දිගට දින 10ක්වත් දිනකට පැය භාගයකට නොඅඩු කාලයක්වත් පුරුදු වෙන්නට පුළුවන් නම් ඉතාමත් හොඳයි. සාමාන්‍යයෙන් දවසේ ඕනෑම වෙලාවක ඔබට මේ අභ්‍යාසය කරන්න පුළුවන්. නමුත් වඩා ප්‍රතිඵලදායක වෙන්නේ උදෑසන 4 ඉඳන් 6 වෙනකම්. ඒ කියන්නේ බ්‍රහ්ම මුහුර්තයට අයත් කාලයේ මේ තුල මේ දේ කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබේ කොන්ද, ඔබේ කශේරුකාව කෙලින් තියාගෙන ඍජු තියාගෙන වාඩි වෙන්න ඕනේ. ඔබට මේ පద్මාසනය වගේ ආසනයකට යන්න බැරි නම් සාමාන්‍ය පුටුවක වුණත් කමක් නැහැ. නමුත් කශේරුකාව ඍජු තිබිය යුතුයි. ඊට පස්සේ ඔබ හොඳ හුස්මක් ගන්න. ඇස් අරගෙන කිසිම දෙයක් ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්න. සිත, එහෙම නැත්නම් විඥාණය අපි මේ ඇහිපිය ගහන මොහොතකට ලක්ෂ වාරයක් ඉපදී මැරෙනවා. ඒ සෑම වතාවකම අරමුණක් හා බැඳීගෙන තමයි සිත ඉපදෙන්නේ. ඒක තමයි සිතේ ස්වභාවය. අරමුණක් නැතුව සිතට ඉපදීමේ හැකියාවක් නැහැ. එක්ක සිත පංචේන්ද්‍රයන් වලින් එන බාහිර අරමුණු මත ඇති වෙනවා. එහෙම නැත්නම් මොලේ ගබඩා වෙලා තියෙන දත්ත මත ඇති වෙනවා. එහෙම නැත්නම් මොලේ ප්‍රොසෙස් වෙමින් පවතින දත්ත මත ඇති වෙනවා. ඉතින් පංචේන්ද්‍රයන් මත ඇති වුණොත් අපි කියනවා පේනවා, දැනෙනවා, ඇහෙනවා, ඒ ආදි වශයෙන්. මොලේ දත්ත මත ඇති වුණොත් අපි මතක් වෙනවා,
හිතෙනවා, තර්ක කරනවා, ඒ ආදි වශයෙන් කියනවා. කොහොම නමුත් සිත මොහොතක් පාසා, චිත්තක්ෂණයක් පාසා ඇති නැති වෙනවා. අනිවාර්යෙන් සිත ඇති වෙන්නේ අරමුණක් බදාගෙනම තමයි. ඉතින් ඔබ ඒ ආකාරයට බලාගෙන ඉන්නකොට එක්ක ඔබේ ඉන්ද්‍රියන් පහෙන් එන අරමුණක් මත ඔබේ සිත ඇති වෙයි. එක්ක ඔබට පේන දෙයක් මත සිත ඇති වෙයි. එහෙම නැත්නම් ඔබට ඇහෙන ශබ්දයක් මත ඔබේ හිත ගමන් කරයි. එහෙම නැත්නම් ඔබේ ශරීරයේ යම්කිසි ස්ථානයක දැනීමක් විදියට සිත ගමන් කරයි. එහෙම නැත්නම් ඔබට විවිධ දේවල් හිතෙන්න පටන් ගනී. ඉතින් ඔබ කල යුත්තේ ඒ හිතට එන සෑම සිතුවිල්ලක්ම පන්නා දැමීම. හිතට මොකක් හරි ආවොත් හිත ඒක දිගේ සිතුවිලි දාමයක් විදියට ඇති වීගෙන යනවා. ඔබට කලින් දවසේ සිදුවීමක් මතක් වුණා කියලා අපි හිතමු. ඊට පස්සේ ඒක වුණ විදිහ මතක් වෙනවා. ඊට පස්සේ එතන කවුරු හරි කෙනෙක් හිටියා නම් ඒ පුද්ගලයා ගැන මතක් වෙනවා. ඊට පස්සේ එයා සම්බන්ධ තවත් දෙයකට හිත ගමන් කරනවා. ඔය ආදි වශයෙන් හිත දිගින් දිගටම මොකක් හෝ පස්සේ ගමන් කරනවා. ඉතින් අපි මෙතෙන්දි කරන්න ඕනේ ඒ විදියට හිතට එන අරමුණු පන්නා දැමීම, ඔහේ බලාගෙන ඉඳීම විතරයි. අපි මේකට කියනවා සිතුවිලි හිස් කිරීමේ අභ්‍යාසය. ඒතොර මේක ඕනෑම බලවත් මට්ටමේ සහ ඉහළ මට්ටමේ භාවනා ප්‍රගුණ කරන කෙනෙක් වුණත් මූලික වශයෙන් කරන අභ්‍යාසයක්. භාවනාවට ප්‍රවිෂ්ඨ වීමට කලින් අනිවාර්යෙන් කළ යුතු අභ්‍යාසයක්. භාවනා ශිෂ්‍යෙක් මුලින්ම මේ අභ්‍යාසය තමයි පටන් ගැනීමක් විදියට කරන්නේ. ඉතින් මේක ඉතාමත් බලවත්. ඉතින් ඔබ මේ විදිහට විනාඩි 10ක් විතර ඇස් අරගෙන හිතට එන සිතුවිලි අයින් කරමින් ඉතාමත් අවධානයෙන් හිඳමින් මේ ක්‍රියාවලිය යෙදෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් තර්ක කරන්න පුළුවන් සිතට එන සිතුවිලි අයින් කිරීම කියලා හිතාගෙන ඉන්න එකත් තවත් සිතුවිල්ලක්. ඔව් ඒක එහෙම තමයි. ඒක ඉතා ගැඹුරු කාරණයක්. ඒ සිතුවිල්ලෙනුත් ඔබට නිදහස් වෙන්න නම් ඔබ තව සෑහෙන දුර යා යුතුයි. ඔබ තාම ඉන්නේ ධන ගාන වයසේ. අපි ධන ගාලා හිමින් ඇවිදලා එක ශ්‍රේණියට ගිහිල්ලා ගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අපි ඒ ගැන කතා කරමු. දැනට ඔබ මේ අභ්‍යාසය කරන්න එක දිගට දින 10ක් විතර මේ දේ ප්‍රගුණ කරන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම භාවනා ක්‍රමයකට ඔබ සුදුසු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙතනින් එහා තියෙන භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න ඔබට මනා පිටිවහලක් මේ තුලින් ලැබෙනවා. හරි. ඉතින් ඔබ විනාඩි 10ක් විතර ඇස් අරගෙන කරාට පස්සේ හිමින් දැස් පියාගන්න. දැන් තමයි වැඩේ හොඳටම අමාරු වෙන්නේ. දැන් සිතුවිලි නොකඩවා ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඔබ වඩාත් අවධානයෙන් ඉන්න ඕනේ. කලින්ටත් වඩා වැඩේ අමාරුයි. ඇත්තටම මුලදී පළවෙනි දවසේ ඔබට විනාඩියක්වත් මේක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. කරලා බලන්න. ක්‍රමක්‍රමයෙන් අපි දියුණු වෙන්න ඕනේ. හැබැයි දවස් 2-3ක් මේක කරගෙන යනකොට ඔබට තේරෙයි වැඩ හිතපු තරම් අමාරුත් නෑ කියලා. දින 10ක් වගේ එක දිගට කරනකොට මේ වැඩේ බොහොම ලේසි තත්ත්වයටපත් වෙනවා. කොහොම නමුත් මම ඔබට කියන්නේ මේ මූලික අභ්‍යාසය මූලික වශයෙන් ඔබ ප්‍රගුණ කළ යුතුයි ඊළඟ අදියරට යාමට නම්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ මූලික අභ්‍යාසය කියලා දෙන එක. ඉතින් ඔබ මේ channel එකත් එක්ක දිගටම රැඳී හිටියොත් ඔබට මෙතනින් එහා තියෙන ගැඹුරු භාවනා ක්‍රම දක්වා ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. අද අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්වමු. බොහොම ස්තුතියි වීඩියෝ නරඹුවාට. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.